වෙනි දිගහැරුමට ඔබ සියලු දෙනා යේසුස් වහන්සේගේ නාමයෙන් බොහොම ආදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. අද දවසේදී අපි බලමු ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ වචනය තුළින් අපිට මොනවද කතා කරන්න කියලා. අපි යොමු වෙමු අද දවසේදී ලූක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ ඉඳලා 56 වෙනි පදය දක්වා. ඇත්තටම මේ පද රාශියක් තියෙනවා මේ පරිච්ඡේදය ටිකක් දිගට තියෙනවා. මෙහිදී අපි දකිනවා මේ මාතෘකාව වශයෙන් අපිට දේව වචනේ අපිට දක්වා තිබෙනවා යායිරස්ගේ දුව මලවුන්ගේ නැගිටවීම ස්ත්‍රියෙක් සුවපත් කිරීම යනුවෙන්. ඉතින් අපි බොහෝ දෙනා දන්නවා යායිරස්ගේ දුවව යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටෙව්වා. ඒ වගේම ස්ත්‍රියෙක් සුවපත් කිරීම. මෙතනදී ස්ත්‍රිය මේ කවුද මේ ස්ත්‍රිය කියලාත් ඇය කොහොමද සුවපත් වුණේ කියලාත් මේ කාරණා ගැන අද අපි පොඩ්ඩක් අපි මේ කාරණාවලට යොමු වෙලා බලමු. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුලින් උන්වහන්සේ අපිට මොනවාද කතා කරන්නේ කියලා. හොඳයි. අපි පටන් ගමු 41 වෙනි පදයේ ඉඳලා අපි ඉදිරියට කියවගෙන යමු. බලව සිනගෝගයේ මුලාදෑනියෙක් වූ යායිරස් නම් මිනිසෙක් ඇවිත් යේසුස් වහන්සේගේ පාමුල වැටි තමාගේ ගෙදරට එන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවේය. මක්නිසාද 12 අවුරුද්දක් පමණ වයස් ඇති ඔහුගේ එකම දුව මරණාසන්නව සිටියාය. උන්වහන්සේ යන කල සමූහය උන්වහන්සේට තෙරපෙමින් සිටියෝය. හොඳයි, දැන් මෙතනදී යායිරස් කියන්නේ කවුද කියලා අපිට විග්‍රහ කරලා තියෙනවා. යායිරස් කියන්නේ සිනගෝගයේ මුලාදෑනියෙක්. සිනගෝගය කියලා කියන්නේ යුදෙව්වරුන් ඒ කාලයේ යුදෙව්වරුන් සිනගෝගයෙන් තමයි රැස් වෙන්නේ. ඒ ඔවුන්ගේ යුදෙව් ආගමික කාරණා ඒ වගේම ඔවුන්ගේ ඒ එකමුතු වීම ඒ ආගමික චාරිත්‍ර ඒ දෙවියන් වහන්සේට නමස්කාර කරන ඒ කාරණා කරන්න ඔවුන් එකතු වුණු ස්ථානය තමයි සිනගෝගය. දැන් මේ සිනගෝගයේ මුලාදෑනියෙක් තමයි යායිරස් කියලා කියන්නේ. එතකොට යායිරස්ට මොකක්ද දැන් වෙලා තියෙන්නේ? යායිරස්ගේ දුවට මරණාසන්නයි. දැන් මෙතන විග්‍රහ කරලා නැහැ, සඳහන් කරලා නැහැ. ඇයි යායිරස්ගේ දුව මෙහෙම මරණාසන්නව ඉන්නේ කියලා. සමහර විට ඒ කාලේ තිබුණු දරුණු රෝගයක්, වසංගත රෝගයක් හරි කුමක්කෝ රෝගයක් නැත්තම් අපිට හිතන්න පුළුවන් නේද මේ මරණාසන්න වෙන්න තරම් වෙන රෝගයක් නැත්තම් මොකක් හරි අනතුරකට ලක් වෙලා දැන් මරණාසන්න වෙලා ඉන්නවද මොකක්ද රෝගය කියලා දක්වලා නැහැ. නමුත් ඇය මරණාසන්නයි. ඇයට වයස අවුරුදු 12ක දියණියක් මරණාසන්න වෙනවා. මේ දියණිය ඇවිල්ලා යායිරස්ගේ දුව. එතකොට යායිරස් ඔබ හිතන්නේ මොකක්ද? යායිරස් යේසුස් වහන්සේගේ පාමුල ඇවිල්ලා වැඳ වැටෙනවා කියලා මෙතන කියනවා. යායිරස් කියන්නේ නිකන් සාමාන්‍ය මිනිහෙකුත් නෙමෙයි, සිනගෝගයේ මුලාදෑනියෙක්. එතකොට සිනගෝගයේ මුලාදෑනියෙක්ගේ දුවට මරණාසන්න වෙනකොට ඔහු මුලින්ම යේසුස් වහන්සේ ළඟට ආවා කියලා ඔබ හිතන්නේ නැහැ. ඔහුට යන්න පුළුවන් හැම තැනකටම ඔහු යන්නේ නැති. වෛද්‍යවරුන් ළඟට ඒ වගේම සුව කරන්න පුළුවන් කියලා සමහර අය කියන්නේ කියලා ඇති මේ කෙනා ළඟට යන්න මේ පුළුවන් මෙයා හොඳට වෙදකම් කරනවා. බොහෝ වෛද්‍යවරුන් ළඟට ඔහු යන්නේ නැති නේද? යේසුස් වහන්සේ ළඟට එන්නට කලින් දැන් මරණාසන්න තත්ත්වයටම පත් වෙලා. දැන් ඔහුට කරන්න යන්න වෙන තැනක් නැහැ නේද? එතකොට ඔහු යේසුස් වහන්සේ ගැන අහලා තියෙන්නේ නැති. අනිවාර්යෙන්ම යේසුස් වහන්සේ ගැන ඔහු අසා තිබෙන්නට ඇති මීට ප්‍රථමව. එතකොට ඔහුට දැන් කරන්න දෙයක් නැහැ. දුව මැරෙන්න ඕන මෙන්න දැන්. එතකොට ඔහු මොකද කරේ? යේසුස් වහන්සේ වෙතට දැන් යායිරස් යේසුස් වහන්සේ වෙතට තමයි එන්නේ මේ අවසාන ඔහුගේ බලාපොරොත්තුව. දැන් යේසුස් වහන්සේගේ පාද පාමුල ඇවිල්ලා වැඳ වැටෙනවා.
එතකොට අපි දකිනවා යේසුස් වහන්සේ කෙරෙහි ඔහුට ඇදහිල්ල විශ්වාසයක් තිබුණ නිසායි ඔහු මේ ප්‍රකාරයෙන් දුව මරණාසන්න වෙලා ඉන්න මොහොතේදී යායිරස් උන්වහන්සේ වෙතට ආවේ. ඇවිල්ලා මොනවද කිව්වේ? එන්න මගේ ගෙදරට කියලා උන්වහන්සේගෙන් ඉල්ලුවා. මගේ දුව මරණාසන්න වෙන්නවා කියලා ඔහු ප්‍රකාශ කළා. ඉතින් යායිරස් මේ මොහොතේදී යේසුස් වහන්සේගේ පාදපාමුල වැඳ වැටෙන්න තරමට ඔහුට තිබුණා යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල. යේසුස් වහන්සේට පුළුවන් මේ මරණාසන්න වෙලා ඉන්න මගේ දුවව කිසි කෙනෙක්ට දැන් සුව කරන්න බෑ. කිසි කෙනෙක්ට ඇගේ ජීවිතය නැවත ඇගේ ජීවිතය ගොඩ ගන්න බෑ. යේසුස් වහන්සේට විතරයි පුළුවන් කියන විශ්වාසය ඇදහිල්ල ඔහුට තිබුණා. එතකොට යේසුස් වහන්සේ යායිරස්ගේ නිවසට යන්න යේසුස් වහන්සේ කැමති වුණා. ඇත්තටම මෙතනදී අපි දකිනවා ඒ තාත්තා කෙනෙක් නේද? තාත්තා කෙනෙක් තමන්ගේ ඒ දුවට තියෙන ඒ ප්‍රේමය. දැන් මෙතනදී යායිරස් කියන්නේ සිනගෝගේ මුලාදෑනියෙක්. එතකොට ඔහුට යේසුස් වහන්සේගේ පාදපාමුල වැඳ වැටිලා මේ ආකාරයෙන් යේසුස් වහන්සේට යේසුස් වහන්සේ කෙරෙහි මේ ආකාරයෙන් ඇදහිල්ල ඇතිව සිටීම ඔහුගේ ඒ තනතුරටත් බාධාවක්, තනතුරට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාරණාවක්. මොකද බොහෝ දෙනා යේසුස් වහන්සේට විරුද්ධවට සිටී. ඒතකොට යේසුස් වහන්සේට සිනගෝගේ මුලාදෑනියෙක්ට මුලාදෑනියෙක් මේ ආකාරයට යේසුස් වහන්සේ ළඟට ඒමම යායිරස්ට ප්‍රශ්නයක් වෙන්නට ඉඩකඩ තිබුණා. නමුත් යායිරස් තමන්ගේ දුවට තියෙන ආදරය නේද? තමන්ගේ දුවනේ. එතකොට පියෙකුගේ ආදරයත් අපිට මෙතනදී අපිට දකින්න පුළුවන්. තමන්ට මොන ප්‍රශ්නයක් වුණත් ඒ තාත්තා තමන්ගේ දුව වෙනුවෙන් යේසුස් වහන්සේගේ පාදපාමුල වැඳ වැටීම. එතකොට යේසුස් වහන්සේ ඉදිරියේ යටහත් වුණා යායිරස්. ඒ යටහත්කමයි උන්වහන්සේට යටත් වුණා නේද යායිරස්? එතකොට එවැනි ඒ පියෙකුගේ ප්‍රේමය නේද? යේසුස් වහන්සේත් ඒ කාරණාව යේසුස් වහන්සේට දැනෙන්නට ඇති. මොනතරම් ප්‍රේමයක් යායිරස් තමන්ගේ දුවට දැක්වාද කියන එක නේද? එතකොට අපේ දෙවියන් වහන්සේත් අපිට ප්‍රේම කරනවා ඒ ආකාරයට. ඊටත් වැඩියෙන් උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා. තමන්ගේ ඒකජාතක පුත්‍රයාණන් දෙන තරමටම උන්වහන්සේ අපිට ප්‍රේම කළානේ. එතකොට යායිරස් තමන්ගේ දුවට දක්වන ප්‍රේමය මෙතනදී අපි දකිනාගේම අපේ දෙවියන් වහන්සේ අපිට කොච්චර වැඩියෙන් ඊටත් වැඩියෙන් කොච්චර අපේ තාත්තා අපේ දේව තාත්තා අපිට ප්‍රේම කරනවද? ඉතින් අපි ඊට පස්සේ අපි දකිනවා දැන් මේ යේසුස් වහන්සේ කැමති වෙනවනේ යායිරස්ගේ නිවසට යන්න ඔහුගේ දුවව සුව කරන පිණිස. දැන් මේ යන අතරමඟදී යම් සිද්ධියක් වෙනවා. මොකක්ද? 12 අවුරුද්දක් මහලේ රෝගය ඇතිව වෙදුන්ට තමාගේ සියලු සම්පත් වියදම් කොටත් කිසිවෙකුගෙන් සුවයක් ලබන්නට බැරි වූ ස්ත්‍රියෙක් පස්සෙන් ඇවිත් උන්වහන්සේගේ සලුවේ දාවල්ලට අත ගැසුවාය. එක්කෙනෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණේය. එවිට යේසුස් වහන්සේ මට අත ගැසුවේ කවුදයි ඇසූසේක. අප නොවේ යයි සියල්ලන් කී කලී පේත්‍රස් තම සමග සිටියෝද කතා කොට ආචාර්යිනී සමූහයා ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිති කීවෝය. එහෙත් යේසුස් වහන්සේ කවුරුනුමුත් මට අත ගැසුවේය. මක්නිසාද මාගෙන් ආනුභාවය නිකුත් වූ බව මට දැනුනේ යයි කීසේක. ආමෙන්. එතකොට දැන් ස්ත්‍රියෙක් යේසුස් වහන්සේ දැන් යායිරස්ගේ නිවසට යමින් ඉන්නකොට දැන් සෙනග තෙරපෙනවා, ඇඟේ හැප්පෙනවා, යේසුස් වහන්සේට කතා කරන්න එනවා, යේසුස් වහන්සේව බලන්න එනවා, යේසුස් වහන්සේත් එක්ක ගමන් කරන්න සෙනග ගොඩක් ඉන්නවා. ඉතින් මේ සෙනග බොහෝමයක් අතරේ ස්ත්‍රියක් යම් මහලු 12 අවුරුද්දක් මහලේ රෝගය ඇතිව සිටපු ස්ත්‍රියක් නේද? 12 අවුරුද්දක් මහලේ රෝගය ඇතිව තමයි ඇය ඉඳලා තියෙන්නේ. එතකොට ඇය වෙදුන්ට ඇයත් ඒ ආකාරයෙන්ම තමයි වෛද්‍යවරුන් ළඟට ගිහිල්ලා Tamanගේ මුළු සම්පත් Tamanට තියෙන හැම දෙයක්ම වස්තුවම වියදම් කරලා ඉවරයි මේ Tamanගේ රෝගයට
සුවයක් ලබන්න. නමුත් සුවයක් ලැබුණද? නැහැ. කිසිම වෛද්‍යවරයෙකුගෙන් සුවයක් ලැබිලා නැහැ ඇයට. අවුරුදු 12ක් ඇය මේ ලේ යාමේ රෝගයෙන් ඇය පීඩා විඳිනවා. එතකොට මේ ආකාරයට ඇය මොනතරම් ඇගේ ශරීරයෙන් ඇය රෝගීව සිටිනවා ශාරීරිකව. ඒ රෝගයක්නේ. එතකොට මේ රෝගය නිසා ඇය මානසිකව ඇය ආත්මිකවත් ඇය දුර්වල වෙලා රෝගීව ඉන්නට ඇති. මොකද මේ කාලයේදී ඇය අපි දකිනවා මෝසස්ගේ ව්‍යවස්ථාවේ ලෙවී කතාවේ 15 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ ඉඳලා 25 වෙනි පදය දක්වා මේ ආකාරයෙන් ස්ත්‍රියක් යම්කිසි ප්‍රමේයක් ඇතිව සිටිනවා නම් ඒක ලේ සම්බන්ධයෙන් මේ ආකාරයට ලේ යාමක් නම් ඇය අපවිත්‍රයි කියලා තමයි කියන්නේ. එතකොට මේ ආකාරයට 12 අවුරුද්දක් හැම දවසකදීම මේ ආකාරයට ලේ පිටවීම ඇතුව ලේ පිටවීමක් සහිතව ඇය ඉදීම මුළු අවුරුදු 12ම ඇය අපවිත්‍රයි. එතකොට ඇය යම් කිසි කෙනෙකුගේ ඇඟේ ස්පර්ශ වුණොත් ඒ ස්පර්ශ වුණ පුද්ගලයාත් අපවිත්‍ර වෙනවා. එතකොට ඇයට මොකක්ද තියෙන්නේ? ඇය තනි වෙලා ඇය ප්‍රතික්ෂේප වෙනවා. ඇයට කිසිවෙකු එක්ක සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඕනම පුද්ගලයෙකුගේ ඇය පුද්ගලයෙක් සමග ස්පර්ශ වුණොත් නිකන් අත වැදුනත් ඇගේ නිකන් මෙහෙම ඇය වෙන කෙනෙක්ව මේ නිකන් එයාව ගෑවුණත් ඒ ගෑවෙන කෙනා අපවිත්‍රයි. එතකොට බලන්න මොනතරම් ඇය අවුරුදු 12ක් මුළුල්ලේම මේ ආකාරයේ අපවිත්‍ර කෙනෙක් විදිහට තමයි ඇය හිටියේ. නමුත් ඇය දකිනවා යේසුස් වහන්සේ මේ ආකාරයට එනවා. ඇය ඒ වෙලාවේ හිතනවා මම අවුරුදු 12ක් මේ රෝගයෙන් ඉන්නවා. නමුත් මම ඒ වගේම මම වෛද්‍යවරුන්ගෙන් මට සුවයක් නැහැ. මම වියදම් කරන්න පුළුවන් හැම විදිහටම මම වියදම් කරා මගේ රෝගයට සුවය පිණිස. ඒත් මට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. යේසුස් වහන්සේ ගැන මම අසලා තියෙනවා. මෙතනදී අපි දකින උන්වහන්සේගේ සල්ුවේ දාවල්ලට අත ගැසුවා. එකෙනෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණා. ඇය යේසුස් වහන්සේ ගැන අහලා තියෙන්නට ඇති. හරිද? එතකොට යේසුස් වහන්සේ මේ ආකාරයෙන් බොහෝ රෝගීන් සුව කරනවා, යකුන් දුරු කරනවා. මිනිසයන්ට මේ ආකාරයට උන්වහන්සේ සුවය, සමාදානය, ගැලවීම ගෙන දෙනවා කියන ආරංචිය ඇය අසලා තියෙන්නට ඇති. ඇය හිතනවා මම යේසුස් වහන්සේගේ සලුවේ ඒ දාවල්ලට යේසුස් වහන්සේගේ වස්ත්‍රය ඇල්ලුවොත් මම සුවය ලබනවා කියලා. එතකොට මොනතරම් බලවත් ඇදහිල්ලක් ඇයට තිබුණද යේසුස් වහන්සේගේ වස්ත්‍රය ඇල්ලුවත් ඇය සුවය ලබනවා කියන ඒ තැන ඒ ඇදහිල්ල මොනතරම් බලවත් ඇදහිල්ලක්ද? ඇය මනුෂ්‍යයන් අතරේ සෙනග අතරේ තෙරපෙමින් තමයි ගියේ. එතකොට ඔබ කල්පනා කරන්න දැන් සෙනග තෙරපෙනවා. එතකොට ඇය කී දෙනෙක්ව ස්පර්ශ වෙන්නට ඇද්ද මේ තෙරපීම තුළ? එතකොට කී දෙනෙක් දැන් ඔවුන් විශ්වාස කරන දැන් මෝසස්ගේ ව්‍යවස්ථාවට අනුව කී දෙනෙක් එතකොට අපවිත්‍ර වෙන්නට ඇද්ද? නමුත් මේ සියල්ලට වඩා ඇගේ ඇදහිල්ල ඉහළින්ම තිබුණා. ඇය හිතුවා නෑ මම යේසුස් වහන්සේවගේ දාවල්ල ස්පර්ශ කිරීමෙන් මට සුවය ලැබෙනවා කියන ඒ ඇදහිල්ල අනිකුත් හැම කාරණාවක්ම අභිබවා තිබුණා. ඒ ඇගේ ඇදහිල්ල කුමක්ද වුණේ? ඇය උන්වහන්සේගේ සලුවේ දාවල්ලට අත ගැසුවාය. එක්කෙනෙහිම ඇගේ ලේ ධාරාව නැවතුණා. එතකොට ඒ ස්පර්ශ කරනවත් එක්කම ඇගේ ලේ ධාරාව නැවතුණා. මොනතරම් බලවත් ඇදහිල්ලක් ඇයට තිබුණද නේද? එවිට යේසුස් වහන්සේ මට අත ගැසුවේ කවුදයි කියලා ඇසුවා. දැන් යේසුස් වහන්සේගේ සලුවේ දාවල්ලට තමයි
ඇය අත ගැසුවේ. දැන් යේසුස් වහන්සේට ගොඩක් දෙනෙක් තෙරපෙමිනුත් ඉන්නවා. නමුත් යේසුස් වහන්සේ අහනවා ප්‍රශ්නයක් කවුද මට අත ගැසුවේ කියලා. එතකොට එතන දැන් සෙනග තෙරපෙමින් ඉන්නේ. එතකොට පේත්‍රස් කියනවා ස්වාමීනි බොහෝ දෙනෙක් තෙරපෙමින් මෙතන සිටිනවා. මෝසස් කියනවා ආචාර්යනි සමූහය ඔබට හැපෙමින් තෙරපෙමින් සිටිදී කීවේය කියලා. එතකොට අනිත් සෙනගක් කියනවා නෑ මම නම් අත ගැසුවේ නෑ මම ස්පර්ශ කළේ නෑ එහෙම කියන. එතකොට යේසුස් වහන්සේ කියනවා කවුරු නමුත් මට අත ගැසුවේය කියලා. කොහොම නමුත් කවුරු හරි කෙනෙක් මට අත ගැසුවා. ඒ වෙලේ මක්නිසාද මාගේ ආනුභාවය නිකුත් වූ බව මට දැනුණා. යේසුස් වහන්සේගේ බලය නික්මුණා කියලා උන්වහන්සේ කියනවා. එතකොට ඒ ඇදහිල්ලෙන් ඇය අත ගැසූ කල උන්වහන්සේගේ බලය නිදහස් වුණා. උන්වහන්සේගේ ඒ සුවය නිදහස් වුණා නේද? එතකොට මේ දැන් හැමෝම කියනවා නෑ අපි නම් අත ගැසුවේ නැහැ කියලා. එවිට කුමක්ද සිදුවන්නේ? ඒ ස්ත්‍රී තමා අප්‍රකාශව නොසිට බව දැක වෙවුලමින් ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටි තමා විසින් උන්වහන්සේට අත ගැසුවේ මක්නිසාද කියාත් එක්කෙනෙහිම තමා සුව වුණ හැටිත් මුළු සෙනඟ ඉදිරියේ ප්‍රකාශ කළාය. දැන් මේ ස්ත්‍රිය දැන් වෙවුලමින් බයෙන් යුක්තව ඇවිල්ලා කියනවා මම තමයි මේ ආකාරයට උන්වහන්සේට යේසුස් වහන්සේට අත ගැසුවේ කියලා. උන්වහන්සේ ඉදිරියේ වැටිලා උන්වහන්සේ ඉදිරියේ බිම වැටිලා වෙවුලමින් බයෙන් හැමෝම ඉස්සරහා ඇවිල්ලා ඇයි මෙහෙම අත ගැහුවේ? ඇයට අත ගැසීමෙන් මොකක්ද වුනේ කියලා අය ප්‍රකාශ කළා. එතකොට යේසුස් වහන්සේ මොනවාද කියන්නේ? උන්වහන්සේද දියණියනි නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේය. සමාදානයෙන් ඵල යන්නයි ඈට කීසේක. යේසුස් වහන්සේ මොනවාද කියන්නේ? නුඹේ ඇදහිල්ල දියණියනි දුවේ නුඹේ ඇදහිල්ල නුඹව සුව කළා කියලා යේසුස් වහන්සේ කියලා ඇයට කියනවා සමාදානයෙන් යන්න කියලා. එතකොට අපි දන්නවා දැන් යේසුස් වහන්සේ අහනවනේ කවුද මට අත ගැසුවේ කියලා අහනවනේ. යේසුස් වහන්සේ නොදැනද මේ ආකාරයට ඇසුවේ. යේසුස් වහන්සේ කවුද? යේසුස් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. උන්වහන්සේ දන්නවා සියල්ල. මේ මහලේ රෝගය තියෙන ස්ත්‍රිය තමයි උන්වහන්සේට අත ගැසුවේ කියලා උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ ඔබ හිතන්නේ ඇයි උන්වහන්සේ මේ ආකාරයෙන් ඇසුවේ? කවුද මට අත ගැසුවේ කියලා හැමෝම ඉස්සරහා උන්වහන්සේ අහලා උන්වහන්සේ ඒ ස්ත්‍රිය උන්වහන්සේ ඉදිරියේ පාමුල වැඳ වැටිලා ඒ ස්ත්‍රියම ඇවිල්ලා කියනකම් උන්වහන්සේ ඇයි ඒ ආකාරයට ප්‍රශ්නය ඇසුවේ? මොකද උන්වහන්සේට ඕන වුණා ඒ ස්ත්‍රිය සමග කතා කරන්න. ඒ ස්ත්‍රිය මොකද ඇය සුව වුණා. උන්වහන්සේ ඇගේ ඇදහිල්ලෙන් ඇය උන්වහන්සේගේ දාවල්ලට අත ගැසූ කෙනෙහිම ඒ මොහොතේදීම ඇය සුව වුණා. ශාරීරිකව ඇයට තිබුණු ප්‍රශ්නය හරි. නමුත් යේසුස් වහන්සේ දැක්කා ඇය තනි වෙලා ඉන්නවා. ඇයව කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. ඇය කොන් වෙලා හිටියේ. මොකද මේ රෝගිය තියෙනකොට ඇයට කාත් එක්කද ආශ්‍රය කරන්න පුළුවන්? කාවද ආශ්‍රය කරන්න පුළුවන්? කවුද කැමති ඇය ළඟට යන්න? මොකද ඇයව ස්පර්ශ වුණොත් ඒ ස්පර්ශ වෙන කෙනාත් අපවිත්‍රයි. එතකොට ඇය තනි වෙලා අවුරුදු 12ක් මේ පීඩනයේ ඇතුව ඇය මේ සියල්ල දරාගෙන හිටියා. ඇය මානසිකව ආත්මිකව ලොකු පීඩනයක සිටියා. ඇය රෝගීව සිටියා. ශාරීරිකව පමණක් නෙවෙයි මානසිකව ආත්මිකව. යේසුස් වහන්සේට ඕන වුණා ඇයව මානසිකවත් ආත්මිකවත් සුව කරන්න. යේසුස් වහන්සේට ඕන වුණා ඇයත් එක්ක පෞද්ගලිකව ඒ ඇයත් එක්ක සංවාදයේ යෙදෙන්නට. යේසුස් වහන්සේට ඕන වුණා ඇයත් එක්ක කතා කරන්න. ඇයට සුවය සම්පූර්ණ වූ සුවය ඇයට නිදහස් කරන්න. එතකොට
ඔබ හිතන්න යේසුස් වහන්සේ මේ ආකාරයට අහලා ඇය ඒ කාරණා සියල්ල ප්‍රකාශ කළාට පස්සේ යේසුස් වහන්සේ ඇයට කියනකොට දියණියනි කියලා ඇයට කතා කරනකොට මොනතරම් ප්‍රේමයක් මොනතරම් ඒ වටිනාකමක් උන්වහන්සේට ඇය කෙරෙහි තියෙනවද කියලා ඇයට කෙතරම් මේක දැනෙන්නට ඇත්ද. ඇය මොනතරම් ඒ මොහොතේදීම ඇය සම්පූර්ණ සුවය ලැබුවා. මොකද දියණියනි නුඹේ ඇදහිල්ල නුඹ සුව කළා කියන ඒ වචන අහනකොටම ඒ සම්පූර්ණ සුවය ඇයට ලැබිලා ඉවරයි. ඒ වගේම ඇයට කියනවා සමාදානයෙන් යන්න කියලා. තවත් ඇයට හිතන්නට, තවත් ඇයට දුක් වෙන්න කාරණාවක් ඉතුරු වෙලා නැහැ. ඇයව මුළු සෙනග ඉදිරියේම හැමෝම දන්නවනේ අවුරුදු 12ක් තිස්සේ ඇය මේ රෝගයෙන් ඉන්නකොට හැමෝම දන්නවා මේ ඇය මොකද ඇය ප්‍රකාශ වෙන්නේ නැහැ කාගේවත් ඉදිරියට මොකද සමාජයට ඇය ප්‍රකාශ වෙන්නේ නැහැ මොකද ඇයට තියෙන්නේ ඒ රෝගය ඇයට කිසිම කෙනෙක්ගේ ආශ්‍රය කරන්නට බැහැනේ. ඒතර ඇය අපවිත්‍ර කෙනෙක්. එතකොට මුළු හැමෝම දන්නවා මෙයා මේ විදිහේ කෙනෙක් කියලා. එතකොට හැමෝම ඉස්සරහදීම මේ කාරණාවෙන් මේ ඇය අපවිත්‍රයි කියන ඒ රෝගයෙන් මේ හැම කාරණාවකින්ම යේසුස් වහන්සේම නිදහස් කළා. දැන් හැමෝම දන්නවා ඒ සුවයි කියලා. දැන් හැමෝම දන්නවා ඇයව ස්පර්ශ වුණා කියලා අපි අපවිත්‍ර වෙන්නේ නැහැ. මොකද දැන් ඒ රෝගය සුවයි කියලා හැමෝටම කියා යන්න ඕන නැහැනේ. දැන් හැමෝම දන්නව නේද? එතකොට ඇයට සමාදානයෙන් යන්න කියලා කියනවා. දැන් ඇයට දුක් වෙන්න හිතන්න දෙයක් නැහැ. ඇය නිදහස්. එතකොට යේසුස් වහන්සේ අන්න ඒ නිසයි නැවතිලා ඇහුවේ කවුද මට අත ගැසුවේ කියලා අහලා ඇයත් එක්ක කතා කරලා හැමෝම ඉස්සරහදීම ඇගේ ඇදහිල්ල ඇයව සුව කළා කියලා ඇයට සමාදානයෙන් යන්න සැලැස්සුවා. ඒ මොහොතේදීම ඇය යේසුස් වහන්සේගේ ගෝලයෙක් වෙන්නට ඇති. එතකොට යේසුස් වහන්සේ අපිට මොනතරම් අපි හිතන්නේ බොහොම සීමා සහිතව නේද? අපි හිතන්නේ බොහොම අපි හිතන කාරණා හරිම පටුයි. අපි හිතන්නේ පටු විදියට. නමුත් යේසුස් වහන්සේ අපි හිතනවට වඩා මොනතරම් දුරකට මොනතරම් පුළුල් ලෙස අපි ගැන උන්වහන්සේ හිතනවද නේද? එතකොට ඇය නිදහස් වෙනවා. මේ ස්ථානයේදී දැන් අපි දකිනවා යේසුස් වහන්සේ දැන් මේ යන්නේ යායිරස්ගේ දුවව සුව කරන්නටනේ. ඒ යන අතරමඟදී තමයි මේ මහලේ රෝගයේ ඇති ස්ත්‍රියව 12 අවුරුද්දක් දුක් විඳපු මේ ස්ත්‍රියව යේසුස් වහන්සේ ඇගේ ඇදහිල්ල කරන කොටගෙන ඇයව සුව කරනු ලබනවා යේසුස් වහන්සේ. දැන් මෙතන ඇයත් සමග කතා කර ඉන්නවනේ යේසුස් වහන්සේ. දැන් මෙතන නැවතිලා ඉන්නේ. දැන් යායිරස්ට මොකද්ද හිතෙන්නේ? දැන් මගේ දුව මරණාසන්නයි. දැන් මොන මොහොතේ මගේ දුව මැරෙයිද දන්නේ නැහැ. මේ බයෙන් තමයි දැන් යායිරස් ඉන්නේ නේද? අපි දකිනවා 49 වෙනි පදයට යමු වෙමු. දැන් අපි උන්වහන්සේ කතා කරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් කෙනෙක් ඇවිත් නුඹේ දුව මැරුණාය. ආචාර්යන් වහන්සේට කරදර නොකරන්නයි කීවේය. දැන් මෙතනදී යේසුස් වහන්සේ නැවතිලා දැන් මේ කතාව කතා කරගෙන ඉන්නවා. දැන් මහල්ලේ රෝගයේ තිබුණු ස්ත්‍රියගේ සුවය දීලා ඇයත් සමග කතා කරනවා. දැන් කතා කරද්දිම ඔන්න දැන් එනවා යායිරස්ගේ ගෙදරින් එනවා කෙනෙක් ඇවිල්ලා මොකද්ද කියන්නේ? යායිරස් ඔයාගේ දුව මැරුණා. දැන් ඉතින් ආචාර්යන් වහන්සේට කරදර කරන්න එපා කියලා කියනවා. එතකොට යේසුස් වහන්සේ ඒක අසලා බය නොවන්න ඇදහිල්ලෙන්ම සිටපන්න. එවිට ඈට සුවවන්නේයයි උත්තර දුන්සේක. දැන් යේසුස් වහන්සේ අහගෙන ඉන්නවා මේ දේ. යේසුස් වහන්සේ යායිරස්ට මොනවද කියන්නේ? බය වෙන්න එපා. ඇදහිල්ලෙන්ම ඉන්න. නුඹේ ඇදහිල්ල නුඹේ දුවව එවිට ඈට සුවවන්නේයයි උත්තර දුන්නා. ඇදහිල්ලෙන්ම ඉන්න එවිට ඇයට සුවවන්නේයයි යායිරස්ට උත්තර දුන්නා යේසුස් වහන්සේ.
උන්වහන්සේ ගෙදරට ආ කල පේත්‍රස්ද යොහන්ද යාකොබ්ද යෞවනීගේ පියාද මව්ද හැර වෙන කාටවත් Taman සමග ඇතුල් වෙන්න අවසර නොදුන්සේක. සියල්ලෝම ඈ ගැන අඬමින්ද වැළපෙමින්ද සිටියෝය. එහෙත් උන්වහන්සේ කතා කොට අඬන්ට එපා. ඈ මැරිලා නොවේ. නිදන්නීයයි කීසේක. ඔහු ඈ මල බව දැන උන්වහන්සේට නින්දා වශයෙන් සිනාසුනෝය. නමුත් උන්වහන්සේ ඇගේ අත අල්ලා යෞවනිය නැගිට පන්නයි ශබ්ද නගා කීසේක. එවිට ඇගේ ආත්මය හැරී ඇවිත් ඈ එකෙනෙහිම නැගිටුණාය. ඇයට කන්නට දෙන ලෙස උන්වහන්සේ අනදුන්සේක. ඇගේ මව්පියෝ විස්මිත වූවෝය. නමුත් සිදු වූ දේ කාටවත් නොකියන්ට උන්වහන්සේ උන්ට අන කළසේක. ආමෙන්. දැන් උන්වහන්සේ ගෙදරට යනවා යායිරස්ගේ. දැන් යායිරස්ගේ දුව මැරිලා. දැන් සෙනග අඬනවා, විලාප තියනවා. අම්මයි තාත්තයි දැන් යායිරස් තාත්තනේ. එතකොට අම්මත් ඉන්නවා අඬනවා. එතකොට පේත්‍රස්, යොහන්, යාකොබ් සහ යෞවනීගේ දෙමව්පියන් හැර වෙන කාටවත් එන්නත් එපා කිව්වා. ඒ කාමරයට ගිහිල්ලා නිවස ඇතුළට ගිහිල්ලා යෞවනිය දැන් මැරිලා ඉන්නවා. යේසුස් වහන්සේ කියනවා අඬන්න එපා. ඇය මැරිලා නෙවෙයි, ඇය නිදාගෙනයි ඉන්නේ කියලා. ඇයට ඇගේ අත අල්ලලා යෞවනිය නැගිටපන්නයි කියලා ශබ්ද නගලා කිව්වහම එවිට ඇගේ ආත්මය නැවත හැරී ඇවිල්ලා ඇය නැගිටුණා කියලා දේව වචනේ අපිට ප්‍රකාශ කරනවා. දැන් අපි දන්නවා යායිරස් කොතරම් බලාපොරොත්තුවක් ඇතුවද උන්වහන්සේගේ පාද පාමුල වැඳ වැටිලා උන්වහන්සේගෙන් ඉල්ලුවේ මගේ ගෙදරට එන්න කියලා. නමුත් යායිරස් හිතපු තරම් ඉක්මනින් කාරණා සිද්ධ වුණේ නැහැ නේද? යායිරස්ට ඕන වුණේ මරණාසන්න වෙන්න දුවව කොහොම හරි සුව කරන්න. නමුත් යේසුස් වහන්සේ යන අතරමඟදීම දුව මැරිලා. යායිරස්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටෙන්නේ නැති නේද? අර පුද්ගලයා ඇවිල්ලා කියනකොට ඔයාගේ දුව මැරුණා. දැන් ඉතින් ආචාර්යන් වහන්සේට කරදර කරන්න එපා කියලා. ඒ වෙලාවේ තමයි යේසුස් වහන්සේ කිව්වේ අපි දැක්කා බය වෙන්න එපා. ඇදහිල්ලෙන් ඉන්න. එවිට නුඹේ දුව සුව වෙනවා කියලා. නේද? දැන් මැරිලා ඉන්නේ නමුත් යේසුස් වහන්සේ උත්තර දුන්නේ මොනවාද? සුව වෙනවා කියලා. නුඹේ දුව නැවත නැගිටිනවා කියලා නෙමෙයිනේ කියන්නේ. නුඹේ දුව සුව වෙනවා. අපිට පෙනෙන හැටියට නෙමෙයි යේසුස් වහන්සේට පේන්නේ. අපි බලන ආකාරයට නෙමෙයි යේසුස් වහන්සේ බලන්නේ. නේද? යේසුස් වහන්සේ කියනවා ඇදහිල්ලෙන්ම ඉන්න කියලා. නමුත් ඔහුට දැන් ඔහු ඇදහිල්ලෙන් හිටියේ. දැන් ඔහුගේ ප්‍රශ්නය තවත් උග්‍ර වුණා. යේසුස් වහන්සේ එන අතරමඟදීම. එතකොට ඔහු ඇදහිල්ලෙන් ඒ වෙලාවේ වැටෙන්නට ඇති. ඔහුගේ ඒ බලාපොරොත්තු හැමදේම නැති වෙන්නට ඇති නේද? ඔහුගේ දුව මැරුණයි කියන ඒ ආරංචියට. නමුත් යේසුස් වහන්සේ ඔහුව ශක්තිමත් කරනවා. යේසුස් වහන්සේ ඔහුත් එක්ක කතා කරනවා. යේසුස් වහන්සේ ඔහුත් එක්කම එනවා නේද? දිවසටම එනවා. ඇවිල්ලා ඔහුගේ දුවට අපි දකිනවා මෙතන මේ ඇය මැරිලා නෙවෙයි, ඇය නිදන්නේයයි කියලා නිවසට ඇවිල්ලා යේසුස් වහන්සේ කියනවානේ. එතකොට මනුෂ්‍යයන් යේසුස් වහන්සේට hina වුණා. නමුත් උන්වහන්සේ ඇයව නැවත මලවුන්ගෙන් උත්ථාන කළා. නැවත මලවුන්ගෙන් නැගිටෙව්වා නේද? එතකොට මනුෂ්‍යයන් යායිරස්ට hina වෙන්නට ඇති. මේ බොරුවට යේසුස් වහන්සේ ගැන ඇදහිල්ලෙන් ඔන්න දැන් ආව දැන් හරිනේ. දැන් මැරිලා. දැන් ඉතින් මේ තවත් බලාපොරොත්තු මොනවාද? තවත් මොනවාද මේ කරන්න තියෙන්නේ මැරුණාට පස්සේ? මොකද මිනිස්සු හැටියට අපි හිතන්නේ අපේ ජීවිතවල මේ අපේ කෙලවර මරණයෙන් හැමදේම ඉවරයි කියලානේ මිනිස්සුන් හිතන්නේ. නමුත් මරණයෙන් එහාටත් තවත් දෙයක් තියෙනවා කියලා ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ. නේද? අපේ යේසුස් වහන්සේට අපේ යේසුස් වහන්සේ මරණය පරාජය කරලා උන්වහන්සේ නැවත නැගිටින තැනන් වහන්සේ උන්වහන්සේට පුළුවන් මරණය උන්වහන්සේට දෙයක් නෙවෙයිනේ. අපි කතා කරන භාෂාවෙන් කියනවා නම් මේ ලොකු දෙයක් නෙවෙයි මරණය කියන්නේ යේසුස් වහන්සේට. මොකද උන්වහන්සේ මරණය පාතාලේ පරාජය කර නැවත නැගිටින තැනන් වහන්සේ. එතකොට උන්වහන්සේට බලය තියෙනවා මැරුණු ආයම නැවත නැගිටවන්නට. එතකොට මිනිස්යන් hina වුණාට යේසුස් වහන්සේ කරලා පෙන්නුවා. යේසුස් වහන්සේ යායිරස්ගේ දුවව මලවුන්ගෙන් නැවත නැගිටෙව්වා. එතකොට යායිරස්ගේ ඒ ඇදහිල්ල
නිෂ්ඵල වුණාද? යායිරස් හැමදේම අත්හැරියා නේද? තමන්ගේ ඒ නිලය තනතුරු ඒව එයාට වැඩක් වුණේ නැහැ. එයාට ඕනුනේ තමන්ගේ දුවගේ සුවය. එතකොට ඔහු යේසුස් වහන්සේ කෙරෙහි තිබ්බයි ඇදහිල්ල තුල ඔහුගේ ඒ ඇදහිල්ල නිෂ්ඵල වුණාද? ඔහුගේ බලාපොරොත්තු සුන්නුනාද? නැහැ. සමහර වෙලාවට යේසුස් වහන්සේ ගැන අපි ඇදහිල්ලෙන් අපි බලාගෙන ඉන්නව නේද? අපේ ජීවිතේ සුවය පිණිස අපි රෝගී වෙන්නවා නම් ඒ සුවය පිණිස අපි ප්‍රශ්න වල ඉන්නවා නම් ඒ ප්‍රශ්න වලට විසඳුම ලබා ගන්න අපි ඇදහිල්ලෙන් අපේ ස්වාමීන් වහන්සේ දැස බලාගෙන ඉන්නවා. නමුත් මේ ආකාරයෙන් ඇදහිල්ලෙන් අපි යාඥා කරමින් ඇදහිල්ලෙන් අපි යාඥා කරමින් බලාගෙන ඉන්නකොට අනේ ප්‍රශ්න තව උග්‍ර වෙලා මේ රෝගය තව උග්‍ර වෙලා ප්‍රශ්නය මේ විසඳ ගන්නම බෑ වගේ අපිට තේරෙනවා. නමුත් යේසුස් වහන්සේ මොකක්ද කියන්නේ? බය වෙන්න එපා, ඇදහිල්ලෙන් ඉන්න කියලා කියනවා. යේසුස් වහන්සේ කියනවා එවිට ඇය සුව වෙනවා. අපි බය වෙන්නේ නැතුව අපි ඇදහිල්ලෙන් ඉන්නකොට අපේ ප්‍රශ්න විසඳෙන්නට යන උන්වහන්සේ ක්‍රියා කරනවා අපේ ඇදහිල්ල. උන්වහන්සේ බලනවා අපේ ඇදහිල්ල දෙස. මොකද දේව වචනයෙන්ම කියනවා ඇදහිල්ල නැතිව උන්වහන්සේව ප්‍රසන්න කරන්න බෑ කියලා. අපේ ඇදහිල්ල තමයි උන්වහන්සේට ප්‍රසන්නව තියෙන්නේ. අපි උන්වහන්සේ කෙරෙහි තබන ඇදහිල්ල කෙතරම්ද එතරම් උන්වහන්සේ ප්‍රසන්න වෙනවා. උන්වහන්සේ ප්‍රසන්න වෙන්න උන්වහන්සේ අපි තුල අපේ බලාපොරොත්තු උන්වහන්සේ ඉටු කරනවා. එතකොට අපිට තියෙන්නේ උන්වහන්සේ කෙරේ අදහන, උන්වහන්සේට සියල්ල බාර දෙන්න. ඔව් සමහර වෙලාවට අපේ ප්‍රශ්නේ උග්‍ර වෙන්න පුළුවන්. නමුත් යායිරස්ගේ දුව මැරිලා ඉන්නකොට යේසුස් වහන්සේ දැන් දුව මැරිලානේ එහෙනම් වැඩක් නෑනේ එහෙනම් මං ආයි යන්නම් නේද කියලා යායිරස්ට එහෙමද කිව්වේ? නෑ. යායිරස්ට මොකක්ද කිව්වේ? බය වෙන්න එපා, ඇදහිල්ලෙන් ඉන්න. එවිට නුඹේ දුව සුව වෙනවා. යේසුස් වහන්සේ යායිරස් එක්ක යායිරස්ගේ නිවසට ගියා නේද? එතකොට යේසුස් වහන්සේ අපිත් එක්ක අපි අදහනවා නම් යේසුස් වහන්සේ අපිත් එක්ක කෙළවර දක්වාම එනවා. ආමේන්. යේසුස් වහන්සේ ඒ අවසානය දක්වාම අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ එනවා අපිට ජය දෙනවා. අපිට සමහර කාරණා අපිට තේරෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ සියල්ල දන්නවා. උන්වහන්සේ විසඳුම දීලා ඉවරයි. අපිට තියෙන උන්වහන්සේත් එක්ක ගමන් කරන්න, උන්වහන්සේට ආරාධනා කරන, උන්වහන්සේත් එක්ක යන්න. උන්වහන්සේ අපිට ජය දෙනවා. අපිට සමහර වෙලාවට අපිට විවිධ මිනිස්යන්ගේ හඬවල් ඇහෙන්න පුළුවන්. දැන් මෙතනදී කියනවානේ මුලා දැන් යායිරස්ගේ ගෙදරින් ඇවිල්ලා කියනවා දුව මැරුණා. දැන් ඉතින් වැඩක් නෑ ආචාර්ය වහන්සේට කරදර කරන්න එපා කියලා කියනවනේ. ඉතින් මේ ආකාරයට හඬවල් අපිට සාතන්ගේ හඬවල් ඇහෙන්නත් පුළුවන්. දැන් වැඩක් නෑ. දැන් ඔය ඇදහිල්ල තියාගෙන හිටියා කියලා වැඩක් නෑ. දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. දැන් ඔච්චර මේ යේසුස් වහන්සේගේ පස්සෙන් යන්න ඕන නැහැ. දැන් ඉතින් ඉන්න මේ අර සමහර වෙලාවට අපිට හරිම මේ ආකාර නරක පැත්තට අපිට අපි වැදහිල්ලෙන් වටන්න අපිට හඬවල ඇහෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට යහපත් ආකාරයටත් සාතන් අර යහපත් හඬවල් මේක නම් සමහර විට මේ ඇත්ත තමයි කියන හැඟීම එන විදිහටම අපිට හඬවල් ඇහෙන්නත් පුළුවන්. දැන් ඉතින් උන්වහන්සේට කරදර කරන්න එපා. ඔච්චර එහෙමනේ දැන් මෙතන කියන්නේ ආචාර්යින් වහන්සේට කරදර කරන්න එපා. ඇදහිල්ලෙන් වටන තමයි මේ හඬවල් එන්නේ. එතකොට කියනවා දැන් ඔච්චර යාඥා කරන්න ඕන නෑ. දැන් ඔය යේසුස් වහන්සේ මේ ජීවමානයි නම් ඉතින් දැන් මේ වෙනකොට උත්තර දෙන්න එපයි. දැන් ඔය වගේ දේ අපිට හඬවල් ඇහෙනවා. අපිට සමහරට හිතෙන්න සලස්වනවා සාතන් මේ ආකාරයෙන් උපක්‍රමශීලීව අපේ ඇදහිල්ල වටන්න උත්සාහ කරනවා. මොකද සාතන් අකමැති අපි උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ගමන් කරලා උන්වහන්සේගෙන් අපි ඒ විසඳුම් ජය ලබනවට සාතන් කැමති නෑ. එතකොට සාතන් බලන්නේ අපි ඇදහිල්ලෙන් වටන්න. නමුත් උන්වහන්සේ කියනවා බය වෙන්න එපා, ඇදහිල්ලෙන්ම ඉන්න කියලා. අපිට උන්වහන්සේ ජය දෙනවා. ඔබ යන්නේ මොන අවස්ථාවකද? ඔබ ඉන්නේ මොන කාරණාවකද? මොන ප්‍රශ්නයකද? මොන අපි රෝගයක වුණත් අර එක ස්ටේජස් තියෙනවනේ, එක අවස්ථාවන් තියෙනවනේ. මේ උග්‍ර අවස්ථාවන් සාමාන්‍යයි කියලා දැන් රෝගයක් පටන් ගත්ත අවස්ථාව ඔබ
මොන ස්ටේජ් එකක හිටියත් ඔබේ රෝගය වෙන්න පුළුවන්, ඔබේ ප්‍රශ්නය වෙන්න පුළුවන්, විසඳුමක් නැහැ කියලා ඔබේ රැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක වෙන්න පුළුවන්, ඔබේ ජීවිතය සම්බන්ධව, ඔබේ විවාහය සම්බන්ධව, ඔබේ සැමියා සම්බන්ධයෙන්, ඔබේ භාර්යාව සම්බන්ධයෙන්, ඔබේ දරුවා සම්බන්ධයෙන්, ඔබේ දෙමව්පියන් සම්බන්ධයෙන් මොනම කාරණාවක් වුණත්, ඔබ මොන අවස්ථාවක හිටියත්, මොන උග්‍ර ප්‍රශ්නයක් වුණත් එය ඔබ ඇදහිල්ලෙන් ඉන්නවනම් සර්වබලධාරී දෙවියන් වහන්සේට පුළුවන් ඔබ උන්වහන්සේ කෙරෙහි තබනේ ඇදහිල්ල කරනකොටගෙන ඒ ප්‍රශ්නයට විසඳුම දෙන්න, ඔබට ජය දෙන්න, ඔබට සුවය දෙන්න. මොකද උන්වහන්සේ බලන්නේ උන්වහන්සේ කෙරෙහි අපි කොච්චර අදහනවද කියලා. උන්වහන්සේට අපි කොච්චර යටත් වෙනවද, උන්වහන්සේට කොච්චර ඉඩ හරිනවද කියලා. ඔබ උන්වහන්සේ කෙරෙහි තබා තිබෙන ඇදහිල්ල, උන්වහන්සේ කෙරෙහි තබා තිබෙන විශ්වාසය නැති කරගන්නේ නැතිව ඔබේ ප්‍රශ්නය වැඩි වෙලා වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අද දවසේ අපිට කතා කරනවා බය වෙන්න එපා, ඇදහිල්ලෙන්ම ඉන්න කියලා. උන්වහන්සේව අත්හරින්නට එපා. උන්වහන්සේ කෙරෙහි තබා තිබෙන විශ්වාසය ඇදහිල්ල නැති කරගන්න එපා. උන්වහන්සේ නියම කරපු වෙලාවට, උන්වහන්සේ නියම කරලා තිබෙන අවස්ථාවට උන්වහන්සේ නුඹට උත්තර දෙනවා. ඔබට උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. උන්වහන්සේ උත්තර දෙන්නේ අපි බලාපොරොත්තු වෙනවාටත් වඩා බොහෝම විශාල, බොහෝම ජයග්‍රාහීශීලීව උන්වහන්සේ අපිට උත්තර දෙන දෙවියන් වහන්සේ. ඉතින් අද දවසේ මේ ආකාරයෙන් උන්වහන්සේ අපිට අපේ ඇදහිල්ල වැඩි කරගන්න උන්වහන්සේ කතා කරනවා. බය වෙන්න එපා කියලා උන්වහන්සේ කියනවා. ඇදහිල්ලෙන් ඉන්න කියලා උන්වහන්සේ කියනවා. ඒ මහලේ රෝගයේ තියෙන ස්ත්‍රිය හිතනවා මම යේසුස් වහන්සේගේ සනුවේ දාවල්ලට අත ගැසුවොත් ඇති මට සුවය ලබන්න. මොනතරම් ඇදහිල්ලක් තියෙනවද? මේ වෛද්‍යවරුන් කාටවත් බැරි වුණා. මගේ මුළු වස්තුවටම මං සන්තක තිබ්බ මුළු සේ සතටම බැරි වුණා. මගේ සම්පත් වලට බැරි වුණා මාව සුව කරන්න. සල්ලි වලට වෛද්‍යවරුන්ට බැරි වුණා මාව සුව කරන්න. නමුත් මම යනවා. මම යේසුස් වහන්සේගේ සලුවේ දාවලට අත ගසනවා. ඒ වෙලාවේ ඇයව සුව වුණා. ඒ ඇදහිල්ල ඇයව සුව කරේ. යේසුස් වහන්සේ පැහැදිලිව කියනවා ඇගේ ධර්මිෂ්ඨකමක් නෙවෙයි ඇයව සුව කරේ, ඇගේ ඇදහිල්ල ඇයව සුව කළා. නැත්තම් කියනවනේ යේසුස් වහන්සේ නුඹේ ධර්මිෂ්ඨකම නුඹව සුව කළා කියලා. නෑ. යේසුස් වහන්සේ මොකක්ද ඇයට කියන්නේ? දියණියනි නුඹේ ඇදහිල්ල නුඹ සුව කළා. යායිරස්ට මොකක්ද කියන්නේ? බය වෙන්න එපා, ඇදහිල්ලෙන් ඉන්න. එවිට නුඹේ දුව සුව වෙනවා කියලා කියනවා. ඉතින් ඇයව සුව වුණා. ඇයගේ මරණාසන්න භාවයෙන් ඇය සුව වුණා නෙමෙයි. ඇය මරණාසන්න විඳලා ඇය මැරුණා. ඇයව මලවුන්ගෙන් නැවත යේසුස් වහන්සේ නැගිටිව්වා. යේසුස් වහන්සේ ඇයට අත ගැසුවා. ඇගේ අතින් ඇල්ලුවාම නැවත ඇගේ ආත්මය ඇය වෙතට හැරී ආවා. මොන තරම් බලවත් දෙවියන් වහන්සේද ඔබගෙත් මගේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ අපිට අපි ඉල්ලන දේ අපිට දෙනවා. සුදු යොහාන් 13 පද මම මේ මොහොතේදී කියවන්නට කැමතියි. උන්වහන්සේ කියනවා නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වුවත් පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමේ ලබන පිණිස මම ඒක ඉෂ්ට කරන්නෙමි. නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත් මම ඒක ඉෂ්ට කරන්නෙමි කියලා. අපි ඇදහිල්ලෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යමක් ඉල්ලනවද ඒ දේ යේසුස් වහන්සේ අපිට දෙන්නට යනවා. ඊට ඉහළ පදයේ 12 වෙනි පදයේ උන්වහන්සේ කියනවා සැබවක් නුඹලාට කියමි මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය. මා පියාණන් වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. ඉතින් යේසුස් වහන්සේ කියනවා අපේ ඇදහිල්ල මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය කියලා. ඉතින් අපි උන්වහන්සේ කෙරෙහි අදහනකොට උන්වහන්සේ අපිට අපේ ප්‍රශ්න වලට, අපේ රෝග වලට උන්වහන්සේ උත්තර දෙනවා විතරක් නෙවෙයි. උන්වහන්සේ කියනවා උන්වහන්සේ කරන ක්‍රියාත් අපිට කරන්නට උන්වහන්සේ ඒ බලය දෙනවා. ඇදහිල්ලට පුළුවන් එච්චරම ලොකු විශාල දේවල් අපේ ජීවිතය තුළ කරන්න උන්වහන්සේ කියනවා උන්වහන්සේ කරන ක්‍රියාත් කරන්න පුළුවන් මා කෙරෙහි අදහන්නාට කියලා. එතකොට උන්වහන්සේ මොනවාද කරපු ක්‍රියා? උන්වහන්සේ මොනතරම් ක්‍රියා උන්වහන්සේ මේ පොළවේ මනුකයක් රැගෙන උන්වහන්සේ මේ පොළවේ ඉන්නකොට උන්වහන්සේ මොනතරම් දේවල් කරාද? ඒ සියල්ල ඊටත් වැඩියෙන්
කරන්න පුළුවන් මා පියාණන් වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේ උන්වහන්සේ කළාටත් වඩා මහත් ක්‍රියා කරන්න පුළුවන් කියලා කියනවා. මොකක් කරනකොටගෙනද? අපේ ඇදහිල්ල කරනකොටගෙන උන්වහන්සේ කෙරෙහි ඇදහිීම කරනකොටගෙන. මොකද උන්වහන්සේ කියන්නේ මා කෙරෙහි අදහන්නා කියලා. උන්වහන්සේ කෙරෙහි අදහනව නම් අපිට පුළුවන්. ඔබ උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් නැතිව ඔබ කියනවා නම් යේසුස් වහන්සේ මට සුවය දුන්නේ නෑනේ. යේසුස් වහන්සේ මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නෑනේ කියලා නුඹේ ඇදහිල්ල සෝදිසි කරන්න ඕනේ. අපේ ඇදහිල්ල අපි සෝදිසි කරගන්න ඕනේ. අපි කොච්චර දුරට උන්වහන්සේව අදහනවද? අපි ඇත්තටම උන්වහන්සේව අදහනවද? උන්වහන්සේ කෙරෙහි අදහනව නම් උන්වහන්සේ නිසකවම අපිට පිළිතුරු දෙනවා. නිසකවම උන්වහන්සේ ක්‍රියා කරනවා. ඇදහිල්ලට පුළුවන් උන්වහන්සේව ප්‍රසන්න අපේ ඇදහිල්ලට පුළුවන් උන්වහන්සේව ප්‍රසන්න කරන්න. අපේ ඇදහිල්ලට පුළුවන් මේ සෙලවෙන්නේ නැති කඳු පහ කරන්න. අපේ ඇදහිල්ලට පුළුවන් මහත් කවදාවත් හිතන්නට වෙයි කියලා හිතන්නට බැරි දේවල් සිදු කරන්නට. ඒ නිසා ඇදහිල්ල උන්වහන්සේව ක්‍රියාත්මක කරවනවා. අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව ක්‍රියාත්මක කරවනවා. උන්වහන්සේ අපේ ඇදහිල්ල වැඩි වෙන්න උන්වහන්සේ එච්චරටම ප්‍රසන්න වෙන්නට යනවා. ඒ ප්‍රසන්න වීම තුළ උන්වහන්සේ ක්‍රියා කරනවා. ඉතින් යේසුස් වහන්සේ අද දවසේ ඔබටත් මටත් කතා කරනවා. අපි මොන වාතාවරණයක හිටියත්, අපි මොන ප්‍රශ්නයක හිටියත් උන්වහන්සේ කියනවා දියණියනි පුතුණුවනි බය වෙන්න එපා. ඇදහිල්ලෙන්ම ඉන්න කියලා. නුඹ යම්තාක් දුරකට ඇදහිල්ලක් තියාගෙන ඉන්නවද? නුඹේ ප්‍රශ්නය උග්‍ර වෙලාද? නුඹේ රෝගය උග්‍ර වෙලාද? නුඹ මරණාසන්නවද? බය වෙන්න එපා. ඇදහිල්ලෙන් ඉන්න. ඇදහිල්ලෙන් වැටෙන්නට එපා. ඇදහිල්ලෙන් ඉන්න. එවිට නුඹ ජය ගන්නට යනවා. එවිට නුඹ සුව වෙන්නට යනවා. එවිට නුඹේ ප්‍රශ්නය විසඳෙන්නට යනවා. ඉතින් අද දවසේදී උන්වහන්සේ අපිට කතා කළා වූ මේ අනර්ග පණිවිඩය ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේට ගෞරවය දෙමු. ඔබව නැවතත් මෙවැනි ආකාරයෙන්ම පණිවිඩයක් සමග ඔබ හමුවට නැවතත් එනතුරු ඔබ සියලු දෙනාට යේසුස් වහන්සේගේ නාමයෙන් නැවතත් ආචාර කරනවා. ජේසු පිහිටයි.